පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. පුතා ගෙත ගෙවදුනා. පුතා මගේ පුතාට හරියනවා පුතේ. රටක් වටින ඔබේ ඉපැයීම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු GME ආදරණීය බැඳීම් පොහොසත් කරමු. අයිබෝවන් අද ඉඳලා මේ ආරම්භ වෙන්නේ දීර්ථ කියන්නේ රටක් සංවර්ධනයට යන ගමනේදී ඒ රටේ රාජ්‍ය සේවය, ඒ රටේ ජනතාව, ඒ රටේ සංස්කෘතිය, ක්‍රීඩාව මේ ආදී හැම විෂයක්ම කොහොමද තියෙන්න ඕනි කියන කාරණේ සම්බන්ධව ලෝකේ අපි මේ වෙලාවේ විශ්වාස කරන දියුණු රටවල් ඇසුරෙන් කතා බහ කරන රූපමය අවකාශයක්. ඉතින් අද ඉඳලා මේ ආස්වාදනීය අත්දැකීම ඔබට තිලන කරන්න අපි සූදානම් වෙනවා. ඒ අත්දැකීමේ පළමු පියවර අපි තබන්නේ බටහිරින් චීනයටත් ඒ වගේම නැගෙනහිරින් ජපානයටත් උතුරින් උතුරු කොරියාවටත් සීමා වෙච්ච ජනගහනය මිලියන 50ක් පමණ වන වර්ග කිලෝමීටර ලක්ෂයකට අධික ප්‍රමාණයක විසිරී පැතිරී තිබෙන දකුණු කොරියාව ඉඳලා තමයි මේ කතා බහ කරන්න අපි සූදානම් වෙන්නේ. දකුණු කොරියාවේ ජින්ජු නගර සීමාවට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත් විදිහක ලෝකේ ජයග්‍රහණ කරා අපේ රට අරගෙන යද්දී පුරවැසියෙක් සතු කාර්යභාරය රටේ ජනතාව විදිහට ඒ වගේම රටේ ජනතාවට සේවය සල්සන දේශපාලනය ඒ වගේම රාජ්‍ය සේවය මේ සමස්තයේ සතු කාර්යභාරය මොන වගේ වෙන්න ඕනද කියන කාරණයට යම් ධෛර්යයක් යම් අත්දැකීමක් එකතු කරන්න අපි අද දවසේ ඉඳලා මෙන්න කොරියාවේ සංචාරය තුළ කතා බහ කරන්න දීර්ඝ තුලින් බලාපොරොත්තු වෙනවා. ඉතින් ජින්ජු නගර සභාවේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ බලන්න අපි සූදානම්. Timon Chandra Tekisda, the situation is on the Minda Leso, Middle Yeso, was on your Pal Hago in the J, the Morabomida. Shitsong, Tijong is a into area, we say same thing than the Hangong Pila, plain Mahadala company of you. A company is on here, the port of the Korea, the Dan in Egadano. ඒක ප්‍රධාන කොටගෙන තමයි මේ සිටි හෝල් එකෙන් අපේ ජනතාවට මේගොල්ලෝ වැඩ කරගෙන යන්නේ. වැඩ කරනකොට මේගොල්ලෝ මුලින්ම කියන්නේ සංස්කෘතිය ඊට අමතරව මේගොල්ලෝ අභිවෘද්ධිය අධ්‍යාපනය ඒ පැතිවලට සම්පූර්ණම සහයෝගය ලබා දෙන වැඩ පිළිවෙලක් කරගෙන ඉන්න සාමාන්‍ය ජනතාවට. ඒ වගේම ඒගොල්ලෝ එන්ටරම මුදලක් තියෙනවා. දැන් මුදල තමයි කියන්නේ හරි ලොකු මුදලක්. විශේෂ යාන මුදලකේ මුදල වෙන් කරලා සංස්කෘතිය පැත්ත, ආර්ථික පැත්ත, ඒක සමාජ සේවා, යාපනයේ පැත්ත වලින් සම්පූර්ණ ඒ අවුරුද්දට සම්පූර්ණ වියදම් කරලා තියෙන තමයි අපවා කියන්නේ. කියපෝ ඒක ආබාධිත කියන අය නෙමෙයි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ආබාධිත කියලා වෙනකක් කරන්නේ ඔක්කොටම මේ වින්ඩෝ කියන සිටි එකේ අක්සන්ට ඉන්න පුළුවන් විදිහට වටපිටාව හදලා තියෙන කියලා තමයි අපවා කියන්නේ. කියන්නේ ආබාධිත අය සහ ආබාධිත නැති අය එකතු කරලා පොඩි ගේම්ස් තියලා ඉවර්ස් තියනවා. අනිවිච්චකමක් දැනෙන්නේ නැති වෙන වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙන කියලා තමයි අපවා කියන්නේ. මේගොල්ලෝගේ පස්කල් නැමතිලා මන්ත්‍රීලා මේ ජනතාව පත් කරන නැමතිලා. ඒගොල්ලෝගේ ඡන්දෙන් එන කට්ටිය. ඉතින් ඒකින්ද ඒගොල්ලෝගේ වාක්‍යයක් තියෙනවා කියන්නේ ඒගොල්ලෝ පිටිපස්ස යට වැඩ කරන සේවකයන් ඒ වින්තර තියෙන මුදල් අපේ ජනතාව වෙන්නේ හරියට වියදම් කරන හරියට යොදවනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ වැඩක් නැති දේවල් මේ මුදල් යොදවන කියන එක ගැන ඒගොල්ලෝ කොච්චර ඡන්දෙ පත්තර ආවා නැත්නම් ඒ වාර්තා ඉන්න විතරක් නෙමෙයි. ඒගොල්ලෝ වෙන්නේ පිටිපස්සන හරියට බලාගෙන මේ මුදල් හරියට තැන් වලට යොදවනවද කියලා තමයි බලාගෙන ඉන්න දේ තමයි කියන්නේ. මොකද ඒක ඒගොල්ලෝගේ වගකීම කියලා මේගොල්ලෝ කියනවා. වැදගත් කාරණාවක් මතුවන ඒක වෙන්න කියන්නේ දැන්වත් මේගොල්ලෝ සාමාන්‍ය පඩියක් කරගෙන වැඩ කරන කට්ටිය. හැබැයි ඉස්සර මේ කියන්නේ මේ රට අමාරුන් තියෙන කාලේ ඉස්සෙල්ලා මේගොල්ලෝ සල්ලි ගන්න නැතුව
සල්ලි ගන්න තු වැඩ කරා කියලා තමයි කියන්නේ. මෙතුමත් ඒ කාලේ හිටියා. ඒ කාලේ ඉඳලා ඒගොල්ලෝ සල්ලි ගන්න නැතුව ජනතාව වෙනුවෙන් ඒ ලැබෙන නගර සභාවට ලැබෙන මේ පොඩි මුදල ජනතාව වෙනුවෙන් වියදම් කරලා මේගොල්ලෝ පඩි ගන්න නැතුව කියන කාරණාව මත කරලා ඒක විශේෂ කාරණාවක් හින්දා මම විශේෂයෙන් මතක් කරේ. මෙතුම කියන විදිහට මෙතුම කියන්නේ දැන් අපි මේගොල්ලෝ සම්ප්‍රාප්තව එනවනේ එක කාලෙන් කාලේ ඉස්සෙල්ලා නොන්සා කියන්නේ මේ රටේ ගොවිතැන ප්‍රධාන කරගෙන තමයි මේ නගරය පොඩ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 80 ගණන් වලින් පස්සේ මේගොල්ලෝ එනවා කාර්මික විප්ලවයත් සමග කාර්මික තාක්ෂණය පැත්තට ඇවිල්ලා කාර්මික පැත්තෙන් තමයි මේගොල්ලෝ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ මෑතක් වෙද්දී එනවා හංගුන් කියලා වචනයක් ඇහෙන්නේ නැති මේ අපේ වන්දනාවදරයට හංගුන් කියලා කියන්නේ මෙහි ප්ලේන් හදන තැන මම ඉස්සෙල්ලා මම කිව්වා වගේ ප්ලේන් හදන අපේ මෙහි ලොකු කම්පැනි එකක් තියෙනවා. ඒක ලොකුවට දැන්ට වර්ධනය වීගෙන යනවා. ඉතින් මේ විදිහට කාර් දුවන මේ සිටි එක අනාගතයේදී මේකේ කාර් නෙමේ උඩින් සාමාන්‍ය ප්ලේන් වලින් එහාට මෙහාට යන තත්ත්වයට හැදෙයි කියලා තමයි ඒක තමයි ඒගොල්ලන්ගේ ගෝල් එක. තව ලොකු කාරණාවක් කියනවා චන්ද්‍රිකාවක් නිපදවලා තියෙනවා මේ සිටි එකේදී. මේගොල්ලෝගේ සිටි හෝල් එකේ කරපු දේවල්. ඉතින් මේකෙන් සම්පූර්ණ ආදාය ඇතුව චන්ද්‍රිකාව නිපදවලා ඇමරිකාවෙන් තමයි ඒක කක්ෂගත කරලා තියෙන්නේ. දැන්ට මේ වෙනකොට මේ උඩ කක්ෂගත වෙලා තියෙනවලු මේ මිනිස්සු හදපු චන්ද්‍රිකාවක්. ඉතින් මේගොල්ලෝ කට්ටියත් එකතු වෙලා තනි ගමනක් නෙමෙයි යන්නේ කට්ටියත් එකතු වෙලා යන ගමනක්. ඉතින් මේ ගමනේදී ඉදිරියටත් මේ ජින්ජු නගරය ඉදිරියට යන්න කැපවීමෙන් වැඩ කරනවා කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. Thank you very much. 감사합니다. 네, 수고하셨습니다. 고맙습니다. පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. අම්මා පුතා ගෙත ගෙවදුනා. ඉන්න මම පුතාට පෙන්නන්න. අම්මා ෆෝන් එක අනිත් පැත්ත හරවන්න. මට පේන්නේ අම්මාගේ මූණ. අනේ පුතේ අපිට මේවා පාවිච්චි කරලා පුරුද්දක් නෑනේ පුතේ. අම්මා කො අපච්චි පුතා කෑම කාලද? නෑ අපච්චි. එහෙම කොහොමේ? හොඳට කෑම කාලේ ඉන්න එපාය. පුතා හින්දානේ අපි මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. අයියගේ රට රස්සාව අපේ හින හැබෑ කළා නේද? මගේ පුතාට හරියනවා පුතේ. අම්මා රටක් වටින ඔබේ ඉපැයිම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු ආදරණීය බැඳීම් පොහොසත් කරමු GME. ජිංජු නගර සභාවට එන
ඉදිකරන එක තමයි අපිට පහුගිය කාලේ බහුලව දකින්න තිබුණේ. එතනින් එහාට ගිහිල්ලා ලෝකයේ දියුණු රටවල් මේ වෙනකොට පුනර්ජනනීය බල ශක්තිය විදිහට සුළං බලය, ඒ වගේම සූර්ය බලය, ඒ වගේම මේ බයෝගෑස් ආශ්‍රිත එහෙම නැත්නම් ඉවතලන අපද්‍රව්‍ය විදුලි බලය බවට පත් කරන මේ බල ශක්තියින් ප්‍රභවයන් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ගොඩක් අනාගතවාදී. ඉතින් ඒ වෙනුවෙන් තමයි පින්බර මව්පිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. පුතා ගෙත ගෙවදුනා. පුතා මගේ පුතාට හරියනවා පුතේ. රටක් වටින ඔබේ ඉපැයීම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු GME. ආදරණීය බැනීම් පොහොසත් කරමු. Tôi cùng tim cùng xin đồng trái nhớ những anh đêm này. දීර්ත අපි දකුණු කොරියාවේ නගර සභාවක කාර්යභාරයන් මොනවාද කියලා කතා කරන වෙලාවේ අපිට තවත් සුවිශේෂී කාරණාවක් හම්බ වෙනවා. ඒ තමයි විවිධ රටවල් වලින් මේ දකුණු කොරියාවට සේවයට හැවිලා තියෙනවනේ. ඒ ආපු අයට නගර සභාවේ මැදිහත් වීමෙන් ඔවුන්ට විනෝද වෙන්න, සතුටු වෙන්න සියලු රටවල් වල සියලු දෙනා එකට හමු වෙන්න තැනක් නිර්මාණය කරනවා. අපි දැන් අද ඇවිල්ලා ඉන්නේ එතෙන්ට. එතෙන්ට අපිට ශ්‍රී ලංකාවට වැදගත් තැනක් හම්බුණා. ඒ තමයි GME Finance ආයතනයේ. GME Finance ආයතනයේ ස්ටෝල් එක ගාව අපි ඉන්නේ. මෙතන වෙන්නේ අපේ රටෙන් දකුණු කොරියාවේ වැඩ කරන්න සේවය කරන්න ආපු අපේ සහෝදර සහෝදරියන්ගේ මුදල් අපේ රට සුරක්ෂිතව යවන්නත් හදිස්සියකදී ණය පහසුකමක් ගන්නත් අවස්ථාව උදා කරන තැනක්. මේ පිළිබඳව අපිට විස්තර කියන්න අපිත් එක්ක උදාර මහත්මයා ඉන්නවා. එහි අලවෙනි නිලධාරී වෙළඳ නිලධාරී උදාර අපිට කියන්න මොනවාද මේ ආයතනය හරහා වෙන සුවිශේෂී සේවාවන්? ඔව ඇතරම GME ෆයිනන්ස් කළ කියන්නේ අවුරුදු 6ක් තිස්සේ කොරියාවේ විවිධ වීසා කාණ්ඩයටතේ පැමිණෙන අපේ ශ්‍රමිකයන්ට ණය පහසුකම් ලබා දෙන ආයතනයක්. ඊට අමතරව අපේ රෙමිටන්ස් සේවාව තියෙනවා. මෙහි උපයන මුදල් ශ්‍රී ලංකාවට සුරක්ෂිතව යවා ගන්න. ඉතින් ඒ වගේම මේ වගේ මොකක් හරි අවස්ථාවක් හම්බුන වෙලාවක අපි අපේ ශ්‍රී ලාංකිකයන් හම්බ වෙන්න මේ විදිහට
ඇවිල්ලා අපේ ණයගරුදුණු සේවාවන් පිළිබඳව ඒගොල්ලෝ දැනුවත් කරනවා මේ අවුරුදු 6ක් පුරාවටම කොරියාවේ උපයන ධනය බොහෝ දෙනෙක් මෙහි තැන්පත් කරනවට වඩා තමගේ දෙමව්පියෝ මෙරුවෙන් ප්‍රේෂණය කරනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉතින් විශේෂ දායකත්වයක් ඒගොල්ලෝ ලබා දෙනවා. ඒ නිසා ඉතින් GME Finance හැමදාම ඉන්නවා ඒගොල්ලොත් එක්ක හැමදාම උදව් කරනවා ඒගොල්ලොන්ගේ ආර්ථිකය නගා සිටුවන්න. හොඳයි උදාර ගොඩක් ස්තුතියි. ඉතින් ලංකාව වෙනුවෙන් මේ රටවල් වලට ඇවිල්ලා අපරිමිත මහන්සි වෙන අපේ ආදරණීය සහෝදර සහෝදරයන් මහසියෙන් හම්බ කරගන්න සල්ලි අපේ රටේ සංවර්ධනයට විදේශ විනිමය විදියට දායක කරගන්න දැවැන්ත සේවයක් GME Finance ආයතනය සපයනවා. ඉතින් නගර සභාව හරහා මේ වගේ ලස්සන වැඩ නිර්මාණය වෙනකොට ඒ හැමතැනටමත් මේගොල්ලෝ එනවා. දීර්ඝ අපිට මේක ඔබට කියන්න ඕනි කතාවක් වුණා. ඒකයි මේ විදියට උදාරවත් සම්බන්ධ කරගත්තේ. බොහොම ස්තුතියි උදාර. Ay, Jenny! Okay. Sorry. That's better than the better fight on the better than on the sun, stop your magic. Okay, to the Oscar. I'm on now. Never. Okay, never lost, never. පින්බර මව්බිමේ පැහැසර ආශිර්වාදයෙන් කොරියාවේ සිටින ලාංකීය ඔබේ සැබෑ වූ සිහිනය. අම්මා පුතා ගෙත ගෙවදුනා. ඉන්න මම පුතාට පෙන්නන්න. අම්මා ෆෝන් එක අනිත් පැත්ත හරවන්න. මට පේන්නේ අම්මාගේ මූණ. අනේ පුතේ අපිට මේවා පාවිච්චි කරලා පුරුද්දක් නෑනේ පුතේ. අම්මා කො අප්පච්චි? පුතා කෑම කාලද? නෑ අප්පච්චි. එහෙම කොහොමේ? හොඳට කෑම කාලේ ඉන්න එපායි. පුතා හින්දානේ අපි මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. අයියගේ රට රස්සාව අපේ හින හැබෑ කළා නේද? මගේ පුතාට හරියනවා පුතේ. අම්මා රටක් වටින ඔබේ ඉපැයීම් බලගන්වන කොරියාවේ පහසු වේගවත් හා ආරක්ෂිතම මූල්‍ය සහකරු ආදරණීය බැඳීම් පොහොසත් කරමු GME